මේ ඩිජිටල් සයුරේ අතරමං වෙලා සැබෑ බැඳීමක් හිත පතනා වෙලා සංයෝගය සොයා හදවතින්ම යමු සෝර්බා බුදුන් වී සමබරව ඉඳිමු The art of flow and form ජීවිතයයි මේ The art of flow and form. මාතෘකාව රේඛා අතර රැඳී හුස්ම The breath between the lines. තේමාව ගලා යාමේ සහ හැඩතලයේ කලාව The art of flow and form. පළමු කොටස පැමිණීම නිශ්ශබ්දතාවයේ මොහොතකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. True Ink Daily තුලින් අපි නිතරම කතා කරන්නේ ගලා යාමේ සහ හැඩතලයේ කලාව ගැනයි. නමුත් අද අපි බලමු පෑනක් කඩදාසිය මත ස්පර්ශ වීමටත් පෙර සිදුවන දේ දෙස. අපව වේගවත් වීමට බල කරන ලෝකයක නිර්මාණය කියන ක්‍රියාව අපෙන් ඉල්ලා සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ තමයි නැවතී සිටීම. ඔබේ අතේ රැඳී පෑනේ බර දෙනෙන්නට හරින්න. ඒ හුදු උපකරණයක් නොවේ ඔබේ හද ගැස්මේම දිගුවක් ලෙස සිතන්න. කඩදාසියේ ස්පර්ශය විඳින්න. ඒ ඔබේ කතාව ලියන තෙක් නිහඬව බලා සිටින සාක්ෂිකරුවෙක්. ඔබ ආරම්භ කිරීමට පෙර අවට ඇති සියලු කලබලකාරී බව වාතයට මුසු වී යන්නට හරින්න. ඔබ දැන් කරන්නේ චිත්‍රයක් ඇඳීමක් පමණක් නොවේ. ඔබ ඔබේ හුස්ම කඩදාසිය මත මුදා හැරීමයි. දෙවන කොටස ගලා යාම ෆ්ලෝ හඳුනා ගැනීම. ගලා යාම යනු උත්සාහයක් නොමැතිකම නොවේ. ඒ සහයෝගිතාවයයි. ඒ කියන්නේ ඔබේ හදවත සූදානම් නිසාම ඔබේ අත චලනය වන ඒ සුන්දර මොහොතයි. True Ink Daily අපි ගලා යාම ෆ්ලෝ ලෙස හඳුන්වන්නේ කාලයවත් නතර වී ඇති බව දැනෙන ඒ දියරමය චලනයයි. ගඳු අතරින් ගලා යන ජලපහරක් ගැන සිතන්න. ඒ ගල් පර්වත සමග තර්ක කරන්නේ නැහැ. ඒ ගලා යාමට පහසුම මාවත්ත සොයා ගන්නවා. ඔබේ තීන්ත රේඛාවත් එලෙසම වී යුතුයි. රේඛාවක් ඇදවුනොත් එයට ඉඩ දෙන්න. තීන්ත බිඳක් වැగిරුණොත් එය අලුත් දිශාවකට හැරෙන්නට ඉඩ දෙන්න. ගලා යාම තුල වැරදි නැහැ. ඇත්තේ පරිවර්තනයන් පමණයි. True Ink Daily හි සැබෑ බව රැඳී ඇත්තේ එතනයි. එනම් වර්තමාන මොහොතේ අවංක ඔපනොදමී චලනය තුලයි. දෙවන කොටස හැඩතලයේ ශක්තිය The strength of form. නමුත් ගලා යාම රඳවා තබා ගැනීමට භාජනයක් අවශ්‍යයි. හැඩතලයේ ආරම්භ වන්නේ එතනින්. හැඩතලයේ යනු විනය. ඒ ඔබේ නිදහසට නිවනක් ලබා දෙන ව්‍යුහයයි. ගලා යාම ජලය නම් හැඩතලයේ යනු එය දරා සිටින වීදුරුවයි. ඔබ හැඩතලයක් ගැන අවධානය යොමු කරන විට ඔබ ජීවිතයේ පවතින ජ්‍යාමිතියට ගරු කරනවා. අකුරක වක්‍රය, සෙවණැල්ලක තියුණු කෝණය සහ ඔබ හිතාමතාම හිස්ව තබන අවකාශය. හැඩතලයේ අපට මතක් කර දෙන්නේ අපේ නිදහස් නිර්මාණශීලීත්වය තුල පවා සමබලතාවයක් ඇති බවයි. ඒ වනචාරී හදවතක් සහ ස්ථාවර අතක් අතර සිදුවන විවාහයක් වනී. සිව්වන කොටස සමාප්තිය. ඔබ අද දවස ගෙවා දමන්න විට මතක තබා ගන්න ඔබේ ජීවිතයත් තීන්ත රේඛාවක් වැනි. ඔබ ගන්නා සෑම තීරණයක්ම තීන්ත පහරක්. ඔබ රකින්න සෑම නිහඬතාවයක්ම රේඛා අතර පවතින අවකාශයක්. ඔබ බුරුසක් අතේ දරුවත් නැතිනම් හුදකන කෙනෙක් සමග කතා කළත් මේ ගලා යාම සහ හැඩතලය ඔබ සමග රැගෙන යන්න. ඕනෑම දෙයකට හැඩ ගැනීමට තරම් නම්‍යශීලී වන්න, එනම් ඔබේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට තරම් ස්ථාවර වන්න. True Ink Daily සමග මේ නිහඬ මොහොත බෙදාගත් ඔබට ස්තුතියි. නිර්මාණය කරන්න, හුස්ම ගන්න, වැදගත්ම දේ ගලා යන්න. Keep flowing. Thank you.